රයිට්. දෙවැනි ප්‍රශ්නය. රූපයේ දී ඇති තොරතුරු අනුව BAE කෝණයෙහි විශාලත්වය තමයි හොයන්න කියන්නේ. BAE මෙන්න මේ කෝණය තමයි මට හොයන්න කියන්නේ. මම ඒක x කියලා ගන්නම්. රයිට්. BAE කෝණය හොයන්න කියනවා. එතකොට ඕක හොයන්න යනකොට දැන් පොඩි ජ්‍යාමිතිය තමයි අපිට ඕනි වෙන්නේ කෝණ හොයා ගැනීම. ඒ කියන්නේ ඒකාන්තර කෝණ තියනවාද, අනුරූප කෝණ තියනවාද, ප්‍රතිමුඛ කෝණ අපිට තියනවාද? හරි. එතකොට බලන්න ඕනේ මොන මොන જાති කෝණ තියනවාද කියලා. හරි. මුලින් බැලුවොත් එහෙම මට පේනවා මෙන්න මේ කෝණය. මෙන්න මෙතන මම මේ ලකුණු කරන කෝණය කියන්නේ ABE කියන කෝණය මට 40යි කියලා පේනවා. ඒකට හේතුව වෙන්නේ AB පාදය සහ CD පාදය සමාන්තරයි. එහෙම වුණොත් එහෙම ඒකාන්තර කෝණ විදිහට ගන්න පුළුවන් මේ 40 කෙලිම මෙතන 40ට සමාන වෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා මම අරගෙන බැලුවොත් එහෙම ABE කියන ත්‍රිකෝණය. ABE කියන ත්‍රිකෝණය අරගෙන බැලුවොත් එහෙම ඒකේ BE පාදය දික් කරලා තිනවා C දක්වා. ඔන්න අපිට තව ප්‍රමේයක් හම්බ වෙනවා. ඒ තමයි ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. ඒතර බාහිර කෝණය වෙන්නේ මේ අංශක 70. ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඕකනේ ප්‍රමේය. එහෙනම් x ධන 40 කියලා කියන්නේ අංශක 70ක්. එහෙම වුණොත් මේක සුළු කරලා මට පුළුවන් අංශක 70 ඍණ 40 x සමානයි අංශක 30යි කියලා කියන්නේ. මම මේ x කියලා ගත්තේ මෙන්න මේ BAE කෝණය. හරිද? ඒක තමයි මම x කියලා ගත්තේ. එහෙනම් BAE කෝණේ අංශක 30ක් වෙනවා. ඔක තමයි උත්තරේ වෙන්නේ. හරි. කෝණ පිළිබඳ දැනුම චුට්ටක් අපි මතක් කරගත්තොත් එහෙම අපිට මෙන්න මෙහෙම මතක් කරගන්න දැන් හිතන්නකෝ දැන් මම කිව්වා ඒකාන්තර කෝණ අනුරූප කෝණ තියෙන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණ තියෙන්න පුළුවන්. ඒතර අපි චුට්ටක් මතක් කරගමු. ඒතර වටිනවනේ නේද? රයිට්. මෙන්න මෙහෙම තිබ්බොත් ඒ කියන්නේ සමාන්තර රේඛා දෙකක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් එහෙම මෙන්න මෙතන කෝණය මෙන්න මේ කෝණයට සමාන. ඕකට තමයි අපි රිසෙට් දකුරට තියෙන හැඩයට තියෙන කෝණ වලට තමයි අපි ඒකාන්තර කෝණ කියලා කියන්නේ. ඒකාන්තර කෝණ. රයිට්. ඊට පස්සේ මේ අපිට තියෙන්න පුළුවන් මෙන්න මෙහෙම ඒවා. නේ? මේ රේඛා දෙක සමාන්තරයි. එතකොට මෙන්න මේ කෝණ දෙක. මම මේක x මේක x කියලා ගන්නම්. රයිට්. මේවට අපි කියනවා අනුරූප කෝණ කියලා. රයිට්. අනුරූප කෝණ. ඊටත් අමතරව අපිට තව තියෙන්න පුළුවන් මෙන්න මෙහෙම ඒවා. හරි. මෙන්න මේ කෝණ y මේක y. ඔය තියෙන්නේ ප්‍රතිමුඛ කෝණ. රයිට්. ඔය තියෙන්නේ ප්‍රතිමුඛ කෝණ. ඒතර මෙහෙම මේ අනිත් පැත්තත් ප්‍රතිමුඛ කෝණ තමයි. දැන් මෙයා ගත්තොත් එහෙම මෙතන මම ගන්නම්කෝ m කියලා ඔන්න. මේකත් එතකොට m තමයි. ඔය තියෙන ප්‍රතිමුඛ කෝණ. රයිට්. මූණට මූණ තියෙන කෝණ අපි කියනවා ප්‍රතිමුඛ කෝණ. එතකොට මෙන්න මේවා ගැන අපිට චුට්ටක් මතක තියාගත්තොත් වටිනවා ගණන් වලදී. මොකද මතක තියාගන්න අනිවාර්යයෙන් මේවා ඕන වෙනවා අපිට ගණන් හදනකොට. ඒකාන්තර කෝණ කොහොමද හොයන්නේ? අනුරූප කෝණ කොහොමද හොයන්නේ? හරි. එතකොට බලන්න ඕනේ. සමාන්තර රේඛා පිහිටනවා නම් බලන්න ඒකාන්ත මට Z අකුර වගේ කෝණ ගන්න පුළුවන් වේද? ඊට පස්සේ F අකුර හැඩයට අපිට කෝණ ගන්න පුළුවන් වේද? ඒ වගේ දේවල් චුට්ටක් මතක තියාගන්න. මේ ගානට සමගාමීව තමයි මේ දේවල් ටික මතක් කළේ.